මාතලේ නගරයට උතුරින් ඒ 9 මාර්ගයේ අද්දරින් යද්දී ඔයාට මුණ ගැහෙනවා අහස සිඹින දැවන්ත ස්වභාවික ගල් පර්වත කිහිපයක්. බැලූ බැල්මට ඒක නිකම්ම ගල් කන්දක් වගේ. ඒතේ ගල් කුහර ඇතුලේ අවුරුදු 2000කට වඩා පරණ ලෝකයක් කතා කරන රහසක් හැංගිලා තියෙනවා කියලා ඔයා දන්නවද? ඒ තමයි ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයේ මුදුන්මල් කඩක් වන අලුවිහාර රජමහා විහාරය. වනාන්තරමය පසුබිමක් එක්ක බැඳුණු මේ නිහඬ ගල්ලෙන් එදා භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂිතම වාසස්ථානයක්. අලුවිහාරය කිව්වම මතක් වෙන්නේ වලගම්බා රජු දවස මුඛ පරම්පරාවෙන් ආපු ත්‍රිපිටකය මුල්ම වතාවට ග්‍රන්ථාරූඪ කළේ මෙතනද කියන කතාව නේද? ඔව්, ඒක තමයි ප්‍රකට ජනප්‍රවාදය. හැබැයි විද්වත් පුරාවිද්‍යාත්මක සත්‍යය ඊට වඩා වෙනස්. වෙනස්? ඒ කිව්වේ අපේ පැරණිතම ග්‍රන්ථ වූ මහා වංශය සහ දීප වංශය ත්‍රිපිටකය ලියූ බව සඳහන් කළත් ඒක කලේ අලුවිහාරයේමයි කියලා නිශ්චිතව කොහෙවත් ලියලා නැහැ. අලුවිහාරය කියන නම මුල්ම වතාවට එන්නේ ගොඩක් පසුකාලීන ග්‍රන්ථවල. එතකොට ඇත්තටම ත්‍රිපිටකය මෙතන ලිව්වා කියන එක 100% සත්‍යක් නෙවෙයිද? ඒක අතිශය සම්භාව්‍ය මතයක් පමණයි. හැබැයි මේ කළුගල් පර්වතවල කොටලා තියෙන ලින් ලිපි වලින් හෙළිවෙන ඇත්ත කතාව ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඊ ඇත්ත කතාව මොකද්ද? ඒක දැනගන්න ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු.